Hello guys, welcome back to another gameplay video. So ඉතින් අද මේ කරන්න යන්නේ Jeep driving කියන සුපිරි mobile Jeep game එක. ඉතින් මේ game එක Play Store එකේ තියෙන MB 80ක් විතර වෙන සුපිරි game එකක්. ඉතින් මේ game එකට කැමති කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ඔයගොල්ලන්ට කට්ටියක් කමෙන්ට් දාන්න තියෙන link එකකින් ගිහින් game එක download කරලා play කරලා බලන්න. ඒ වගේම video like එකක් දාන ගම channel එක subscribe කරන්න. ඉතින් ඔයගොල්ලන්ට කියන්න පොඩි දෙයක් තියෙනවා. ඒක තමයි මම දැන් subscribers 5ක් ගහලා ඉන්නේ. ඉතින් subscribers 40 හදි 5 විතර පැන්න ගමන් මම ඔයගොල්ලන්ට ගේනවා traveling live video. ඉතින් අපි පැත්තේ පත කැලයක් තියෙනවා. ඒක තමයි මම live video කරන්න හිතන් ඉන්නේ. ඒ traveling live video කියන්නේ live කැලයට ගිහින් video කරනවා. ඉතින් ඒ video බලන්න ඕන නම් දැම්ම channel එක subscribe කරන්න. ඒ දාන්නේ මේ channel එක නන් නෙමෙයි. ඒකට මම වෙනම channel එකක් හදලා තින්නේ දැම්ම. ඉතින් ඒ channel එකේ link එකත් මම subscribers 40 පන්නට පස්සේ දාන වීඩියෝ වල link එක දානවා. ඉතින් එතකොට කියන්නම් ඒ විස්තරය. ඉතින් ඒව වැඩක් නැහැ. උන්න රේස් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ලොකෝටම කියන්න ඕන දෙයක් තමයි මෙන්න මේ කොළ පාටේ උන් දෙන්න පට්ට හිතරදයක් කියන එක. ඉතින් මේ ගේම් එක මම ওই විලාක් පේ කරන්නේ නැද්ද? කොහොමත් විනාඩි 4ක් 5ක් වගේ තමයි පේ කරන්නේ. ඉතින් මම මේ ගේම් එක කලින් එකපාරයි පේ කරලා තින්නේ. මොකද මම පරණ කාර් එකක් තියාගෙන උඩ පොළොන් දිහාම ජීප් එක හැප්පෙන්නේ ඉස්සරහ ගණන් ගියා මචං කොළ පාඩේ. මම කලුත් තුනේ කොළ පාඩේ තමයි හිතලා දෙයි කියලා අම්මටලු පරණ කාර් එකක් තියෙන මචං ওই නිල් පාඩ එක මාව පාස් කරා කියහන්කෝ. බලහන්කෝ පුදුම බඩුවන්. අවුලන්නේ ඌ ඉවරයි මචං. උටයි එන්න බෑ. විවි. මම අද ගේම් එකේ ලෙවල් එකක් පේ කරනවා. අනිවාර්යෙන් පේ කරනවා. ඉතින් මගේ සිස්ටම් එක තමයි ලෙවල් දෙක පේ කරන එක. ඉතින් කොහොමද මම ලෙවල් දෙක පේ කරනකොට විනාඩි 4ක් විතර යනවා ඕනම ගේම් එකකට. ඉතින් වචන කිට්ටු පැලෙන ඒව ගණන් ගන්නෙම. ඉතින් ඕගොල්ලන්ට මම කලින් මතක් කරා වගේ කොට කලින් මතක් කරා වගේ මොනවද නැහැ. කොහොම හරි දැන් මතක් කරනවා මේ වීඩියෝ එක like එකක් දාලා channel subscribe කරලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කියන එක අනිවාර්යෙන් මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක යාළුවෙකුට share කරන ගමන් ඕගොල්ලෝ දන්න හොඳ ගේම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එපා. ඉන්න වීඩියෝ එක උනාට පස්සේ යන්න ඕනෙත් නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ඔන්න මගේ channel එකේ තව වීඩියෝ තියෙනවා. ඒක බලන්න. ඒවත් ආව අනිවාර්යෙන් ඒවත් බලන්න. ඉතින් ඔඩෝ අපි දින්න මචං අබ්බල්ම කීවෙනේද කියලා. ඒක මචං මම හරියට දැක්කේ නෑ මචං. ඕගොල්ලෝ දැක්කත් දන්නේ එකපාරට ගියා මචං. මම යවුවා ඒ හින්දා දැක්කේ නෑ. මට ඉතින් හදිස්සියට මචං පටගාලා ටච් වුණා. අපරාධේ වරණ තිබ්බා. කොහොමද මචං අපි එක වෙන්නේ නැතිනේ. ඔව් අපි ඔක්කොම කාර් එක පාස් කරානේ. කොහොමත් අපි එක වෙන්නේ නැති. අපි කොඩිය ගත්තනේ අවුලන්නේ නැහැ. දින්නා වගේ තමයි. දින්න වගේ නෙමෙයි මචං දිනලා. දැන් නම් මචං ෂුවර් අපි කොල්ලෙක්. ෂුවර්. ඉතින් මචං තවත් රේස් එකක්. අඩු දම් පාටි කමෂන් නිකන් දම් රජිනා වගේ යන්නේ. ඌ හිතන් ඉන්නේ දම් රජින කියලා දෙන්නම් කොකට. අඩු රූලිය මචං. ගෑවි නොගෑවි වීරු නොකට තමයි මචං 99 බේරනවා කියන 99.9 ඉතුරු වඩන්නේ. දැන් මචං කියන්න දුවයි මාව ඔක්කොම පහුවලා තින්නේ. ඒකින්ද දැන් අපිට සිද්ධ වෙනවා පුළුවන් උපරිම වේගෙන් මුන් ටික පහුවලා දාන්න. ඒ කිව්වේ මුන් ටික පිටිපස්සටම දාන්න. අපි ඉස්සරහටම යන්න. දැන් තේරුණා සරලව කිව්වා. ඉතින් අරුන්ටි කියනවා යෑමක් මොකද කරන්නේ? යම මචං මම පරක්කම් බහුවෙන් මරන් තින්න ගියෑමක් තමයි තියෙන්නේ. අපේ පැත්තට පට්ට ගැරිලා මචං ගොරවන්නේ. රේස් ඉවර වෙන්නෙත් නෑ බා. එනයක් අදවුවොත් එහෙම මචං වීඩියෝ කරා වගේ. එනයක් ගෙවුවොත් මැරෙන්න වෙනවනේ. මම මරක්කම නෑ ෆෝන් එක මරගන්න මචං. චකෝ මරින්න තු ෆෝන් එක ඉතුරුලා වැඩක් තියෙනවා. කමන්නේ ඉතින් ෆෝන් එකත් වටි. ඉතින් ඒ වඩන්නේ තව චූටි දුන්නා මචං කොඩිය ගන්න තියෙන්නේ. අඩෝ කොඩිය ගන්න තියෙන්නේ මොකද කොඩිය පාස් කරලා ඉවරයි බා. ඔහෝ බලමු අපි කියන්නේ කියලා අම්මට අපි 8 කියාංකෝ. අඩෝ 1 2 3 4 5 අඩෝ කොබන් 6 7 අම්මට සිවි මුන්ට 6 7 නම් තේරලා දුවා. ඊයව වැඩන්නේ කොහොම හරි අපි ගේම් ඉවර ගානේ. ඉතින් ඔයගොල්ලෝ ටික ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඉතින් subscribers 50 ගහමු අනිවාර්යෙන්. ඉතින් මම ගිහින් එන්නම්. bye.